Welcome to my Sadaswaiti YouTube channel එකට මගේ යාළුවෝ සියලු දෙනාම ඉතින් අද මම ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි යාළුවනේ ඔයාලට ඔන්ලයින් අරන් මුදල් උපයන ක්‍රමයක් ඉතින් හරියට ඉතින් යාළුවනේ දැන් ගොඩක් අය බලනවා ඉතින් ඔන්ලයින් අරන් කොහොමද මුදල් උපයන්නේ කියලා. ඉතින් යාළුවනේ මම ගෙනල්ලා තියෙන ක්‍රමයක් තමයි ඉතින් image selling. ඉතින් හරියට ඉතින් යාළුවනේ මේ image sell කරලා ඔයාලා හොයන සල්ලි ටික ඔයාලා බැංක් එකට විත්ඩ්‍රෝ ගන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඉතින් යාළුවනේ. ඔයාලා මේ image sell account එක හදන විදිය කියලා දෙනවා. ඉතින් මේ ඔක්කොම මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඉතින් යාළුවනේ. හරි ඉතින් අපි වීඩියෝ එකට යන්. ඔයාලා මුලින්ම ඔයාලා Play Store app එකට යන්න. ඊට පස්සේ ඔයාලා Shutterstock contributor කියලා search කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මේක install කරගන්න මේ app එක. install කරගත්තට පස්සේ ඔයාලා මේක open කරගන්න යාළුවනේ. open කරගත්තට පස්සේ ඔයාලා පේනවා ඉතින් මෙතන sign up කියලා රතු පාට බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ යාළුවනේ මෙතන ඔයාලා පොඩි fill කරන පොඩි ෆයිල් එකක් එනවා. ඒක fill කරගන්න ඔයාලා. ඔයාලා මෙතන full name එක දෙන්න ඉතින් ඔයාලගේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන ඔයාලා යට display name කියලා එකක් තියෙනවා. ඒකට ඔයාලා කැමති name එකක් දෙන්න පුළුවන්. ඉතින් display name කියන්නේ යාළුවනේ user name එක කියන්නේ ඉතින් ඔයාලගේ account එකේදී පේන්න ඕන name එක ඔයාලට කැමති name එකක් දෙන්න පුළුවන් ඉතින්. තව දෙයක් තමයි යාළුවනේ මෙතන ඔයාලා දෙනකොට අනිවාර්යෙන් ඔයාලා අංක ටිකක් add කරගන්න ඕන. ඊට පස්සේ යාළුවනේ ඔයාලගේ හොඳ වැඩ කරන email එකක් දෙන්න ඔයාලා මෙතනට. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙතන password එකක් දෙන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලගේ password එක Gmail එකේ password මේ දෙන්න ඕන. ඔයාලා කැමති හොඳ strong password එකක් දෙන්න. ඔයාලා capital symbol numbers මාරු වෙච්ච. හරි ඉතින් යාළුවනේ ඔයාලා මෙතන යට ටික් එකක් දාලා get start කරන්න තියෙන්නේ. එහෙම දුන්නාට පස්සේ ඔයාලා මෙතන send email කියලා තියෙනවා. ආන් ඒක ක්ලික් කරගන්න මේ රතු පාට බටන් එක. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා Gmail එකට යන්න. ඔයාලා Gmail එකට ගිහිල්ලා ඔයාලගේ email එකට ඇවිල්ලා ඇති mail එක. ඉතින් මේ විදිහට මට ඇවිල්ලා දිනවා මගේ mail එකට. ඉතින් යාළුවනේ මෙතන ඔයාලා පේනවා ඇති please click here to verify your email කියලා. ආන් ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මෙතන මේ country එක දෙන්න තියෙනවා. country එක ඔයාලා අපේ ශ්‍රී ලංකාවේ ඉඳලා ශ්‍රී ලංකාව දෙන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා මෙතන ඔයාලගේ address එක දෙන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා මෙතන පේනවා ඇති ඔයාලට ඊට යටිනුත් දෙන්න තියෙන්නේ මේ උඩ දුන්න ඔයාලගේ ඇඩ්‍රස් එකමයි. ඊට පස්සේ යාළුවනේ ඔයාලා city එක දෙන්න කියනවා. ඔයාලා city එක දෙන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා province එක දෙන්න කියනවා. province එක දෙන්න ඔයාලා ඉන්න පළාත මොකද්ද ඒ පළාත දෙන්න.
ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන පෝස්ටල් කෝඩ් එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලා පෝස්ටල් කෝඩ් එක දෙන්න. ඉතින් ඔයාලා යන්න Google එකට. ගියාට පස්සේ ඔයාලා අපි නම් ඉන්නේ මැදිරිගිරියේ. ඉතින් යාළුවනේ මෙතන මැදිරිගිරිය පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරගන්න. ඔයාලා මැදිරිගිරිය කියලා සර්ච් කරගන්න එපා. ඔයාලා ඉන්න ගම දාලා පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරගන්න. ඔයාලට ඕන zip code කියලා සර්ච් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඉතින් ඔයාලා බලලා හොඳ ලින්ක් එකකින් පෝස්ටල් කෝඩ් එක හොයාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන පෝස්ටල් කෝඩ් එක 51500 කියලා මෙතන තියෙනවා. ඔයාලා පේනවා ඇති. මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ ඒ විදිහට තමයි ඔයාලා පෝස්ටල් කෝඩ් එක හොයාගන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන නම්බර් එකක් දෙන්න කියනවා. ඔයාලා නම්බර් එක දෙන්න. ඊට පස්සේ මෙතන කන්ටිනියු බටන් එක ක්ලික් කරගන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා මෙතනින් බෑක් වෙන්න ඕනේ. මේ විදිහට බෑක් වෙලා ආයෙ ඔයාලා ඇප් එක ඕපන් කරගන්න. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන යට නිල් පාට චූටි බටන් එකක් තියෙනවා ලොගින් කියලා. ඒක ක්ලික් කරගන්න. හරි ඉතින් යාළුවනේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මේ වගේ එකට එනවා. ඊට පස්සේ ඔයාලා අතන දුන්න ඔයාලගේ යූසර් නේම් එක හරි පාස්වර්ඩ් එක ඊමේල් එක හරි දෙන්න. ඊට පස්සේ යාළුවනේ දුන්නට පස්සේ ඔයාලා ඔටෝ ලොග් වෙනවා. ඉතින් යාළුවනේ මේ විදියට ඔයාලට පේනවා ඉතින් ඇප් එකට ලොග් වුණා. හරි ඉතින් යාළුවනේ ඔයාලට තියෙන ඉතින් මේකේ ඔයාගේම ෆොටෝ එක තමයි ඉතින් අප්ලෝඩ් කරගන්න ඕනේ යාළුවනේ. ඔයාලා වෙන අයගේ ෆොටෝ කොපි කරලා මේකට දැම්මට වැඩක් නැහැ. එතකොට එයාලා රිජෙක්ට් කරන ඒ ෆොටෝ එක ඔයාලම ගහපු හොඳ ක්වොලිටි එකකට හදපු ෆොටෝ එකක්. අනිත් එක තමයි යාළුවනේ මේක ඔයාලා ෆොටෝ එඩිට් කරන්න බෑ. හොඳ ලස්සනට ෆොටෝ එක ගහන්න ඕනේ. එඩිට් කරන්න නැති වුණාට අවුලක් නැහැ යාළුවනේ. එයාලා අනිවාර්යෙන් මේක අප්ලෝඩ් කරගන්නවා ඉතින්. හරි ඉතින් ඔයාලට මම කියන්නම් කොහොමද මේකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙතන තියෙනවා ස්ටාර්ට් here කියලා බටන් එකක් පේනවා. ඉතින් ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ආයෙත් ස්ටාර්ට් here කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ යාළුවනේ ඉතින් ඔයාලා කැමරාවෙන් ගහපු ෆොටෝ එකක් තමයි අප්ලෝඩ් කරගන්න ඕනේ ඉතින් යාළුවනේ මම එහෙම කලින් ගහගත්ත ෆොටෝ එකක් තියෙනවා. මම ඒක අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මෙතන පේනවා ඇති ඇඩ් කියලා බටන් එකක් තියෙනවා. මම ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා ඇති මෙහෙම අප්ලෝඩ් වෙනක මම තියනවා දැන්. ඉතින් යාළුවනේ ටිකක් වෙලා ඉන්න වෙනවා. හරි ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඉතින් දැන් මෙතන අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලා අප්ලෝඩ් කරපු ඉමේජ් එක උඩින් ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන ඔයාලා වචන 5කට වැඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න ඕනේ යාළුවනේ මෙතන ඔයාලා. මම ඉතින් දෙනවා මේක second hand phone කියලා. phone ඊට පස්සේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක දෙනවා. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලා මෙතන යට පේනවා කීවර්ඩ්ස් දෙන්න තියෙනවා. ඔයාලා ඒකත් දෙන්න. කීවර්ඩ්ස් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මේකේ කීවර්ඩ්ස් 7ක්. ඔයාලා කැමති කීවර්ඩ්ස් දෙන්නත් පුළුවන්. ඔයාලා ටයිප් කරලා දෙන්නත් පුළුවන් ඉතින් යාළුවනේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන උඩ ඩන් කියලා තියෙන ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන ඔයාලට පේනවා කැටගරිස් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලා සමහර අය දන්නේ නැති හින්දා මේ ඩිස්ක්‍රිප්ෂන් කියලා මෙතන උඩ ටච් කරනවා. ඒත් එහෙම නෙමෙයි ටච් කරන්න ඕනේ යාළුවනේ. ඔයාලා මෙතන මේ මැද්ද ඊට පස්සේ කීවර්ඩ් එකෙත් මෙතන යට මැද්ද
ඊට පස්සේ දැන් මෙතන කැටගරිස් තියෙනවා. ඒ කැටගරි එකේ මෙතන මැද තමයි ටච් කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ යාළුවනේ ඔයාලගේ අයිටම් එක අනුව තමයි ඉතින් මෙතන කැටගරි එක දාන්න ඕන. මම ඉතින් ෆෝන් එකකින්ද මම ටෙක්නොලොජි කියලා දානවා. ටෙක්නොලොජි. ඊට පස්සේ යාළුවනේ මෙතන ආයෙත් ඩන් කියන දෙනවා. දුන්නාට පස්සේ ඔයාලා මෙතන කැමති එක ටික් එක දාගන්න. දාලා ඉවරලා මෙතන සබ්මිට් කියලා බටන් එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට පේනවා සබ්මිෂන් සක්සස්ෆුල් කියලා. ඉතින් යාළුවනේ ඔයාලා ඒක ඕකේ කරගන්න. ඉතින් යාළුවනේ මම කලින් දාපු එකකුත් තියෙනවා මෙතන. ඒකයි දැන් මේ දෙකම තමයි ඉතින් දාලා තියෙන්නේ. හරි ඉතින් මේක දවස් 5ක් ඇතුළත මේක රිවිව් කියන එකට දානවා. එතකොට ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් රිජෙක්ට් කරලාද නැත්නම් අප්‍රූවල් කරලාද කියලා. ඉතින් යාළුවනේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ මේ ඉමේජ් එක සේව් කරගත්තට පස්සේ හම්බෙන සල්ලි ටික කොහොමද විඩ්‍රෝ කරගන්නේ කියලා. ඔයාලා මෙතන පේනවා යට ප්‍රොෆයිල් එකක් වගේ අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මෙතන පේනවා payment information කියලා. ඒක ක්ලික් කරගන්න. මෙතන තියෙනවා. ඒක ක්ලික් කරගත්ත පස්සේ මෙතන රතු පාට manage payments කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඉතින් යාළුවනේ මේ විදියට ටිකක් ලෝඩ් වෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේනවා මේ විදියට page එකකට ලෝඩ් වෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙහෙම චුට්ටක් යටට යන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා මෙතන චුට්ටක් ගියාට පස්සේ යට මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති non select කියලා. pay out method කියලා මෙතන තියෙනවා. ඒකේ non select කියලා තියෙනවා. ඒක ඔයාලා මෙතන pay හරි PayPal හරි Skrill හරි දාගන්න. ඔයාලා මේ තුනෙන් කැමති එකකින් withdrawal ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම Payoneer account එකක් හදන විදිය කියලා දෙන්නම්. PayPal Payoneer. ඉතින් ඒ දෙකෙන් තමයි ලේසියම withdrawal ගන්න විදිය. ගොඩක් අයගේ තියෙනවා PayPal උයි Payoneer හදා ගන්න විදිය. ඉතින් ඒව බලලා ඔයාලට PayPal උයි Payoneer හදා ගන්න පුළුවන්. Skrill උත් ගොඩක් ලේසි අවුලක් නැහැ. ඔය තුනෙන් ඉතින් ඔයාලට withdraw ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තව දෙයක් තියෙනවා යාළුවනේ ඔයාලට මිනිමම් $25 තමයි ඉතින් යාළුවනේ withdraw ගන්න පුළුවන්. ඒ කියන්නේ අඩුම. හරි ඉතින් යාළුවනේ මෙච්චරයි ඉතින් තියෙන්නේ මේකේ වැඩ ටික. ඉතින් යාළුවනේ ඔයාලා මේකේ කැමති නම් වැඩ ගන්න දිගටම වැඩ කරන් යන්න පුළුවන්. ඉතින් මේකේ හරියට වැඩ කරොත් ඉතින් හොඳ සාර්ථක මුදලක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ හරි ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, subscribe කරන්න, තව යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඉතින් එහෙනම් ඉතින් මේ වීඩියෝ මෙතනින් ඉවරයි. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.